මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාථාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන එනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඕක නවත්තන්න. බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඕක කරන්නේ නැත්තේ? සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පිනතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අදණ්ඩ හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පිනතෝ. මේ ඉතින් අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා ඉපදුනා කියලා. ඔය ඔහොම කියනවා පිනතුනි මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්. ඉපදුනේ මේ තරම් භාග්‍යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට. මතක තියාගන්න අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත්. දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම